ශ්‍රී ලංකාවේ එක්තරා නිස්කලංක ගම්මානයක හොඳ හිතක් ඇති නමුත් මෝඩ මිනිසුන් පිරිසක් එකට ජීවත් වුණා. තමන් නාරිකයායයි කියාගත් තැනැත්තෙකුගේ උපදෙස් මතයි මූන් සෑම විටම කටයුතු කළේ. දිනක් මෙම පිරිස දුර ගමනක් යාමට තීරණය කළා. තම නායකයාගේ නුවණ ගැන අංශු මාත්‍රයක හෝ සැකයක් ඔවුන් තුළ තිබුණේ නැහැ. ගමන අතරතුරදී ඔවුන්ට විශාල ගංගාවක් හමු වුණු අතර ඉතාම අපහසුවෙන් ඔවුන් එය හරහා එගොඩ වුණා. ගගෙන් එගොඩ වූ පසු කිසිවෙකු අඩු වී ඇද්දැයි පරීක්ෂා කිරීමට නායකයා පිරිස ගණන් කිරීමට තීරණය කළා. එක් අයෙකු අඩු වී ඇති බව සිතූ පිරිස තමන්ගේ අවාසනාවට දොස් පවරමින් දැඩි ලෙස බියට සහ ශෝකයට පත් වුණා. ඒ අසලින් ගිය මගියෙක් ඔවුන්ට නිවැරදිව පිරිස ගණන් කිරීමට උදව් කළ අතර කිසිවෙකු අඩු වී නොමැති බව ඔවුන්ට තේරුම් කර දුන්නා. ඉන් සැනසුමට සහ සතුටටපත් පිරිස නැවතත් ගමන ආරම්භ කළා. තමන්ගේ මෝඩකම ගැන කිසිත් නොදත් ඔවුන් තවමත් තම නායකයා ගැන මහත් ආඩම්බරයෙන් පසු වුණා.